සර් පෙබරවාරි 14 වෙනිදාට මොකද කරන්නේ? කපල් වලට ගල් ගහනවා. මන් දන්නේ සවිඳු ගැනද කිව්වේ? කොල්ලේ? හරි සර් අද නම් සර් මාරම ලස්සනයි හරියට නිකම් ඉබි පැටියෙක් වගේ. ඔය ඉන්නේ. ඔන්න වීරයා. හරි. මොකද්ද බං ඌේ පදනම? මටත් හිතා ගන්න බැරි වුණා ඌ මං ගැනද කියලා තියෙන්නේ වෙන කවුරු හරි ගැනද? සර් සර්ට කෙල්ලෙක් නේද? අනේ පනේ තනේ වැනේ කුමාරතුංග මුනිදාස කිව්වේ. ටුවේ ඒ කෝපි පාට S2. මේ ඔක්කොම නම් කියවන්නේ අනේ පනේ තනේ වැනේ කියන්න එපා. ඇයි බං? අනේක විද ප්‍රාණීහු තෘෂ්ණාවෙන් වෙනසිති. අනේ පනේ තනේ වැනේ කුමාරතුංග මුනිදාස කිව්වේ. බලා මාර මිනිස්සුනේ. අම්මිය. අංගින්ඩෝස්. සර් කවි කියමුකෝ. මේ ලස්සන අයිටම් මෙවනවා නේ සවින්. උඹට එව්වේ නැද්ද? මේ මට මේ උපේක මම පොඩ්ඩක් කියවන්නම් මේක අගයන්න එපයි. මහන්සි වෙලා අරන් ඇවිල්ලා තියෙන එක. ඉන්නම්. ආදරණීය ගුරුතුමනි ඔබටයි මේ ගෞරවනීය ආමන්ත්‍රණය. බොහෝ කල්මා බලන් හිටියා තිරේ සිටි හදේ ඇදුරා නොදැක ඉන්නට නොහැකි හින්දා පැමිණියා අද දකින්නු මෙලෙසා. netange ඔය බැල්ම ලස්සන. නිතර සිනහව පිරුණු ඔබහට නික් දනන්ගේ පුංචි හිත්වල හැකි වුණා අද ආදර හැඟුම් වෙන්න ඇති හැඟුම් ගන්න අද ලැබුම් ගන්නට. පාරාදීසයේ දකින්න හැම විට සිත නැගුණේ එකම ප්‍රශ්නය අනුරපුරයේම එකම තැනකට රශ්මික සර් එන්නේ කවදද? සිංහලයට කළා නම් ආසා කවුරුත් නෙවෙයි ඒ ඔබ හින්දා අහසක් තරම් ආදරේ දුන්නා ඔබ බලන්නට ආයේ එනවා. ජීවිතේ පොත සතුටින් පබදින්නට ඔවදන් දුන්නා අපට. වෙන්නේ නෑ අමතක කිසිදාක තුති වේවා රශ්මික සර් ඔබට. ආදරේ යහස් තරම් ටී තරංගි නදීජා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ දරුවෙක්. හොඳයි. ගමු අපුඩියක් එයා හොඳයි. අනේ ප්ලීස් මාව ගන්නකෝ. මොක? බෝඩ් එක ළඟ තියෙන දිග චිට් එක රෝල් කරන්න. රෝල් කරලා තියෙන එක කියවන්න. මේ අනේ මේවා තමයි කරදර වැඩ ඈ. ඊයේ කියුවා විනාඩි 10ක් විතර මේ වගේ චිට් එකක්. මුල ටික කියවලා වැඩක් නැත්නම් අතහැරලා දානවා. පොයේ දවසට හඳ නැතුවට මක්කට. ඒත් ඇයි අද හඳ ඇවිදින් පන්තියට. බලන්න සඳ අද ඔබේ ලස්සන. කියමු ඈ. සර් අද නම් සර් මාරම ලස්සනයි හරියට නිකම් ඉබි පැටියෙක් වගේ. අනේ සර් මේ පොඩි චිට් එක ඔක්කොම කියවන්න. මේ පොඩි සර් යට බලන්න. සර් මට සර්ගෙන් ප්‍රශ්න ගොඩක් අහන්න තියෙනවා කමක් නැද්ද ඇහුවට? සර්ට කෙල්ලෙක් නැද්ද? කෙල්ලෙක් ඉන්නවනම් අපි මෙච්චර ආතල් එකේ ඉන්නේ නැහැ පුතා. සර් මට සර්ගේ හැම වීඩියෝ එකක්ම බලලා මම සර්ගේ හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා. ඒත් මම පව් සර් මම හැම වීඩියෝ එකේම ශවින්දු කිය හැමෝම චිට් එව්වට අනේ මං එයාව තාම දැකලා නැහැ. ස්ටේජ් එකට ගෙන්නන්නද? මෙහෙන්න පොඩ්ඩක්. එන්න අනුරාධපුරයට වෙන්නන්න. ඉන්නකෝ වෙන්නන්න. දුක තමා සර් මේ චිට් එක උපු ළමයට අසාධාරණයි නැත්තම් මෙතනින් කැමරාවෙන් ගන්න. ඔය ඉන්නේ. ඔන්න වීරයා. හරි. අවුලක් නෑ. ඔය ඉන්නේ සවිඳු අයියා. හරි. ඔව්. ගම කොටගම. හරි. සර්. හරි සින්දුව කියන්නකෝ. හරි.
හරි හරි හරි. කෑවද සර්? සර් අද පෙබරවාරි නෑ සර් පෙබරවාරි 14 වෙනිදාට මොකද කරන්නේ? කපල් වලට ගල් ගහනවා. මං සර්ව ඇන්දා. ලස්සන ඉර්ධාවක හිමිදිරි උදයක දුටුවේ ඒ කෝපි පාට ඇස් දෙක. එහෙද? මං දැකලත් නෑ නේ කෝපි පාට. හීසර වැදුනේ දුන්නක මල් දුන්නක ආදර දුන්න. ඉඳන් ඉන්න අමාරු නෑ අඩුව දැනුනේ නෑ. මොකද තෙමුනේම ආදරේ වැස්සක. සතියේ අවසන් දවසේ කැතම කැත හවසක මූසලම කෙටි පණිවිඩයක් ලියා තිබුණ නැති බව ආලයක් එහි නැත කුමක් කරන්නද මාගේ නොලැබීමවත් අද ගොනා පසුපස යන රියසක් මාගේ ආලය ඇයට පැක් කර පරිස්සමට හදවතේ පැත්තක තියාගන්න. මොකද්ද බං ඌේ පදනම? මටත් හිතා ගන්න බැරි වුණා ඌ මං ගැනද කියලා තියෙන්නේ වෙන කවුරු හරි ගැනද? මාගේ ආලය ඇයට ඒකෙන් හිතනවා මේක අනිවාර්යෙන්ම පිරිමි පාර්ශවෙන් ආපු එකක්. සර් තව චුට්ටයි ඔක්කොම කියව. එතකොට මට ආදරේ කියලා තින්නේ ඇයි? මෙයා ගැන කියලා තියෙන්නේ මේ කවියෙන්. මන් දන්නේ සවිඳු ගැනද කිව්වේ? කොල්ලෙක්. සර් මටයි මගේ යාළුවටයි ක්‍රෂ් එකක් ඉන්නවා. බ්‍රෂ් එකක් කරන් දත් මැදලා ඉඳහන් ඔක්කොටම කලින්. ඇයි මෙතරම් ලස්සන මුහුණතරුව නෙවෙයි ලස්සන හදවත? බලුව කතා කියන්න එපා බං. ඇයි රුව ලස්සන නැද්ද අපේ? කොයිද? කොහෙද බං උඹේ ලස්සන? ඇයි දෙස බලපන් සඳෝත නෑ සර්ත් ලස්සනයි. සර් හිත රිදෙන දෙයක් තිබ්බනම් සමා වෙන්න. සිංහල කියන විෂය දැන් අවංකෙන්ම ලියලා තියෙන සිංහල කියන විෂය එපා වෙලා තියෙද්දි තමයි මං සර්ගේ වීඩියෝ බලන්න පටන් ගන්නෙ. ඒත් හරි අහම්බෙන් සර් මං දැන් ආසම විෂය නොදැනීම සිංහල වෙලා. සර්ට ගොඩාරියක් පිං සර් අපිට මේ කරන උදව්ව. සර්ට උතුරන්න හරියන්න ඕනේ සර්. තව තවත් ආදරෙයි හස්තා. ආදරෙයි හස්තා. සර්ට ක්‍රෂ් එකක් ඉන්නවද? මම බ්‍රෂ් එකක් තියෙනද දත් මැදලා ඉන්නේ.